සහ 15 සහ 16ට පිළිතුරු සැපයීමට පහත් තොරතුරු භාවිතා කරන්න. ආසිරි ජයසිරි හා දයාසිරි පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයේ 2024 4/1 දිනට මුළු හිමිකම හා ප්‍රාග්ධන ගිණුම් ශේෂයන් පහත වේ. මුළු හිමිකම දීලා තියෙනවා පුතේ ප්‍රාග්ධන ශේෂය දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා 2022 1/1 දින ජයසිරි විසින් ලක්ෂ 2ක ණය මුදලක් ව්‍යාපාරයට සපයා තිබුණි. 2024 4/1 දින ජයසිරි ව්‍යාපාරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර එදිනට කීර්ති නාමයේ 1200කට තක්සේරු කරන ආසිරි ජයසිරි හා දයාසිරි අතර ලාභ බෙදා ගැනීමේ අනුපාතය පිළිවෙලින් පහත. ජයසිරි විශ්‍රාම ගැනීමෙන් පසු සමාන හවුල්කරුවන් ලෙස ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යාමට ආසිරි සහ දයාසිරි එකඟ විය. ජයසිරිගේ හිමිකමෙන් 1360ක් 2022 4/1 දින දයාසිරි විසින් සිය පුද්ගලික මුදලින් ගෙවා දමන ලද අතර එය දයාසිරිගේ ප්‍රාග්ධනයට එකතු කිරීමට ජයසිරිගේ ඉතිරි හිමිකම ඔහුගේ ණය ගිණුමට මාරු කිරීමට ලදී. මේක හොඳ ගානක්. අසන කතාවක් තියෙනවා. ඊට පස්සේ කියනවා 2024 4/1ට සියලු ගැළපීම් වලට පසු ජයසිරිගේ ණය ගිණුමේ ඊට පස්සේ කියනවා 2024 4/1 ජයසිරි විශ්‍රාම යාමෙන් පසු නව හවුල් ව්‍යාපාරයේ මුළු හිමිකම කීයද කියලා අහනවා. හරි. රයිට්. ඔන්න දැන් අපිට දීලා තියෙනවා පුතේ 2024 4/1 දිනට මුළු හිමිකම දීලා තියෙනවා. ඒතර අපි දන්නවා පුතේ හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම කොටස් දෙකයි. එකක් ප්‍රාග්ධන හිමිකම අනිත් එක ජංගම හිමිකම. හරි. ඕනද අපි ගහගමුකෝ ප්‍රාග්ධන හිමිකම. ඔන්න තුන් දෙනා ඉන්නේ කවුද? ආසිරි ජයසිරි දයාසිරි. තුන් දෙනා ඉන්නේ. ආසිරි ජයසිරි දයාසිරි. මේක ප්‍රාග්ධන හිමිකම. ඊළඟ ජංගම හිමිකම. මොන කියනවා දැන් මෙන්න මේ මුළු හිමිකම 2024 4/1 දින මුළු හිමිකම දීලා තියෙනවා. එහෙනම් මුළු හිමිකම 8500යි ප්‍රාග්ධන ගිණුම් ශේෂය දීලා තියෙනවා. ප්‍රාග්ධන ගිණුම් වල අපි ආසිරිගේ 7000යි 6000 ආගේ 5500යි. හරි. පුතේ මුළු හිමිකමයි ප්‍රාග්ධන ශේෂය අතර වෙනස මොකද්ද? ජංගම ගිණුම. නේ? හරි අපි බලමු. ආසිරිගේ මුළු හිමිකම 8500යි එකෙන් 7000ක් ප්‍රාග්ධන හිමිකම නම් ඊටු ටික මොකද්ද? ජංගම හිමිකම. ආයෙනම් ඔන්න ආසිරිගේ ජංගම හිමිකම ගත්තා. කීයද? 1500. ජයසිරිගේ මුළු හිමිකම 7000යි එකෙන් 6000 ප්‍රාග්ධන හිමිකම නම් ජංගම හිමිකම කීයද? 1000යි. දයාසිරිගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ. දයාසිරිගේ මුළු හිමිකම ප්‍රාග්ධන හිමිකමට වඩා අඩුයි. ඒ කියන්නේ ජංගම ගිණුමේ තියෙන්නේ ධන ශේෂයක් නෙවෙයි මොන ශේෂයක්? ඍණ ශේෂයක්. කීයක ඍණ ශේෂයක්ද? 500. එහෙනම් දයාසිරිගේ තියෙන්නේ ශේෂය බැර හර. ශේෂයක්. හරිද? දැන් ඊට පස්සේ ගානකට යන්න. මොන කියනවා 2022 1/1 දින ජයසිරි විසින් 2000ක ණය මුදලක් ව්‍යාපාරයට සපයා තිබුණි. ඔන්න දැන් ජයසිරිගේ ණය ගිණුමක් දැනටමත් තියෙනවා. ඒ ණය. ඊට තියෙන පුතේ ණය ගිණුමේ දැනටම ශේෂය. 2000 2000ක ණය මුදල. හරි. ඊට පස්සේ කියනවා 2024 4/1 දින ජයසිරි ව්‍යාපාරයෙන් විශ්‍රාම යන්න තීරණය කරනවලු. විශ්‍රාම යන දිනට කීර්ති නාමයේ 1200යි. එහෙනම් අපි කීර්ති නාමයේ බෙදලා දෙන්න ඕන. කොහොමද බෙදලා දෙන්නේ? එයාලා ලාභ බෙදා ගන්න අනුපාතයට. බෙදලා දෙන්න කීර්ති නාමය. කොහොමද මෙයාලා බෙදා ගන්න පුතේ 1200 5ට 3ට 2. 5ට 3ට 2 කියන්නේ 10න් 5යි 10න් 3යි 10න් 2යි. 10න් බෙදුවම කීයක් එනවද? 1200 10න් බෙදුවම 100 500යි 120 ඒවා 3ක් 240. ජයසිරි ණයින්නේ.
හරි. ඊට පස්සේ නැවත අලුත් අවුල්කරුවන්ගෙන් ඕක ගන්නවා. ගද්දි ප්‍රාග්ධන ගිණුම හර. දැන් මේ දෙන්න කොහොමද ඊට පස්සේ මේ අවුල් ව්‍යාපාරය කරන්නේ? සම අවුල්කරුවෝ විදියට. ඒ කියන්නේ දෙන්නටම සමානයි. එහෙනම් කියන මොකද්ද? සමාන අවුල්කරුවන් ලෙස. එහෙනම් මෙයාලා ඊට පස්සේ කීර්ති නාමය බෙදාගන්නේ සමානව. එහෙනම් 1000 බෙදා ගන්නවා 600යි 600යි. එහෙනම් දෙන්නගේ 600 ගන්න. හරි. රයිට්. ඊට පස්සේ කියනවා ජයසිරිගේ හිමිකමෙන් 1360ක් දයාසිරි විසින් සිය පව් පුද්ගලික මුදලින් ගෙවා දමන ලද අතර එය දයාසිරිගේ ප්‍රාග්ධනයට එකතු කිරීමට එකඟ විය. උඹලන් මේක හොඳ ගැලපිලා. දැන් මෙන්න මේ ජයසිරිගේ හිමිකම පියවන්න කවුද සල්ලි දෙන්නේ? දයාසිරි. කීයක් දෙනවද? ප්‍රාග්ධනය කියලා මම මෙතෙන් දෙන්නේ. කීයක් දෙනවද? 1360. ඒ 1360 සලකනවා දයාසිරිගේ මොකක් විදිහටද? ආයතපු ප්‍රාග්ධනයට එකතු කරන්න. ඒක දයාසිරිගේ ප්‍රාග්ධන ගිණුමට හර වෙනවා. විතර මොකද? ප්‍රාග්ධන ගිණුම හර ජයසිරිගේ 1360යි. ප්‍රාග්ධන ගිණුම බැර දයාසිරිගේ 1360යි. මේ වගේ ගැලවෙලා යන්න එන්න පුළුවන්. හරි. right. බලමු ඊට පස්සේ ජයසිරිගේ ඉතිරි හිමිකම ඔහුගේ ණය ගිණුමකට මාරු කිරීමට කිවිසුම ගන්නා ලදී. ආයතන ටික ණය ගිණුමකට මාරු කරනවා. අයින් කරද්දී ජයසිරිගේ ජංගම ශේෂය මාරු කරන්න ඕන කොහොමද? ප්‍රාග්ධන ගිණුමට. ඔන්න අපි දැන් මාරු කරමු. 1000 මාරු කරද්දී මොකද්ද? ජංගම ගිණුම හර ප්‍රාග්ධන ගිණුම. දැන් ජයසිරිට ඔක්කොම ගෙවන්න ඕනේ. ජයසිරිට අපි කීයද? 1360යි. 1360න් පුතේ 1360ක් ගෙවනවා. ඒ ටික මාරු කරලා ජයසිරි. එහෙනම් ජයසිරිගේ ණය ගිණුමට තව යනවා 6000. එහෙනම් ආරම්භයේ තිබ්බ 2000යි දැන් 6000යි. ඔක්කොම ජයසිරිගේ ණය කීයද? 8000යි. බලමු උත්තරේ. ජයසිරිගේ ණය ගිණුමේ ශේෂය කීයද පුතේ? 8000යි. උත්තරේ අංක 1. ඊට පස්සේ යනවා ජයසිරි විශ්‍රාමයන් බස නවහවුල් ව්‍යාපාරයේ මුළු හිමිකම. අපි ගමු හිමිකම. අද ගමු මේ දෙන්න පාගේ ශේෂය. මෙයාගේ පාගේ ශේෂය නෝ පුතේ. 10යි. මෙයාගේ පාගේ ශේෂය නෝ. එහෙනම් ඔන්න දැන් ප්‍රාග්ධන ශේෂ දෙක තියෙනවා දෙන්නයි කීයද? 7000යි 6500යි. ප්‍රාග්ධන ශේෂ ටික එනවා ඔක්කොම 13000. කීයක් එනවා 13500. ඒ විතරක් නෙමෙයි ජංගම ශේෂ ගන්නත් ඕන. යාගේ ජංගම ශේෂ කීයක් තියෙනවද? ආසිරික 1000. මෙයාගේ තියෙන පුතේ මේ පෙර 500ක්. එන විතර 500 රින. මුළු හිමිකම කියන්නේ මේ ටික ඔක්කොම කීයද? 14000. මුළු හිමිකම කීයද පුතේ? 14500. උත්තරේ අංක 3. 16 උත්තර අංක 3. කියන් 17. 17 කියනවා LKS 2 තොග ප්‍රමිතයට අනුව තොගේ පිරිවැයට ඇතුළත් කළ නොහැකි අයිතමයන් ලෙස සැලකිය හැකි අයිතමය. හරි මොනවද බලමු. ගබඩා වියදම්. ගබඩා වියදම් එකතු කරන්න බෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගබඩා වියදම් වල පොඩි ඩවුට් එකක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ ඉගෙනුම් මිල තොගේ පිරිවැයට ගන්නවා. අසාමාන්‍ය අපතයන් ගන්නෙ නෑ. සාමාන්‍ය අපතේ විතරයි ගන්න. අසාමාන්‍ය අපතේ ගන්න නෑ. අනන්‍ය තීරු බදු ගන්නවා. ආපසු අය කරගත හැකි බදු ගන්නෙ නෑ. අපි එකතු කරන්නේ ආපසු අය කරගත හැකි බදු. එහෙනම් මේකේ A ගන්න, C ගන්න, E ගන්න. උත්තරේ A, C සහ E. උත්තරේ අංක 4. උත්තරේ අංක 4. ප්‍රශ්නාංක 18 සහ 19 ප්‍රශ්නවල පිළිතුරු සැපයීම පහත් තොරතුරු උපයෝග කරගන්න. හරි. මේකේ තව ප්‍රශ්නාංක 18යි 19යි කියවලුමි. ඒතකොට ලේසි ගාන හදන්න. 18 19 අහනවා 2224 3යි 22 දින අවසන් වර්ෂයේ සමාගමේ මුළු ආදායම සහ මුළු වියදම
අපි පැත්තකින් ලියා ගන්නවා මුළු ආදායම යහපොතේ මුළු වියදම. ඊට පස්සේ අහනවා ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම. ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම. ලාභය ගන්නෙ විකුණුම් කරා විකුණුම් පිරිවැය කල ලාභය වෙනත් ආදායම් එකතු වෙනවා. වියදම් වෙනවා. බෙදා හැරීමේ වියදම්, කලන වියදම්, මුල්‍ය වියදම්, වියදම් නේ. බදු පෙර ලාභය, ආදායම් බදු, කාලච්ඡේදයේ ලාභය, වෙනත් විස්තීර්ණ ආදායම්, මුළු විස්තීර්ණ ආදායම. මේ ටික තිබ්බනම් හරිනේ අපිට. මේ ටික ඔන්න දාගන්න. හරි. දැන් ගාන බලන්න යන්න. ඔන්න කියනවා පහතරතුරු සපය ඇත. හරි. විකුණුම් 9-10යි. විකුණුම් දාගන්නවා විකුණුම් වලට 9. දන්නා පුතේ විකුණුම් ආදායමක්. එන උන්න ආදායම් වල දාගන්නවා 9. තල ලාභේ 5400යි. තල ලාභේ 5400යි. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු වුණාම තල ලාභේ එන්නේ. එහෙනම් අපිට විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්. විකුණුම් පිරිවැය කිය 3600යි. විකුණුම් පිරිවැය ව්‍යාපාරයේ වියදමක්. ඔන්න දාගන්නවා වියදම් වල 3600. ඊට පස්සේ කියනවා පරිපාලන වියදම් 600යි. පරිපාලන වියදම් 600යි. ඒක වියදම. බෙදා හැරීමේ වියදම් 450යි. මේක වියදම. වියදම් වල දාගන්න. මූල්‍ය පිරිවැය 250යි. මූල්‍ය පිරිවැය වියදම දාගන්නවා 250. ඊට පස්සේ කියනවා යන්ත්‍ර විකුණුම් ලාභය 400යි. යන්ත්‍ර විකුණුම් ලාභයේ පුතේ වෙනත් ආදායම. ඒකේ වගේම ආදායම් වලට යන්න ඕන. 400යි. මෝටර රථ ප්‍රත්‍යාන ඌනතාවය 800යි. මෝටර රථ ප්‍රත්‍යාන ඌනතාවය නම් ඒක වියදම. ගොඩනැගිලි ප්‍රත්‍යාන අතිරික්තය 1000යි. ගොඩනැගිලි ප්‍රත්‍යාන අතිරික්තය පුතේ ආදායම. හරි. ඔන්න කියනවා මෝටර රථ සහ ගොඩනැගිලි දෙවනවර ප්‍රත්‍යානය කරන ලදී 2022 3:31 දින සිදු කළ පළමු ප්‍රත්‍යාගනදී ඇති වූ ප්‍රතිඵලයන් පහත පරිදි වේ. ගොඩනැගිලි දැන් මේ දෙවනවර. අපි එකිනෙක ගමුකෝ. මෝටර රථ ගමු මුලින්. මෝටර රථ. ප්‍රථම වර තියෙන්නේ මොකද්ද පුතේ? අතිරික්තයක් 1600ක අතිරික්තයක්. හරි. ඔන්න දැන් දෙවන වර. බලන්න මේ පාර තියෙන්නේ මොකද්ද? මෝටර රථ ප්‍රත්‍යාන ඌනතාවය 800යි. 800ක ඌනතාවය. මොකද්ද? පෙර අතිරික්තයක් මෙවර ඌනතාවය. එහෙනම් මේ ඌනතාවය වෙනත් වියදම් වල දාන්නේ නැහැ. මොකද කරන්නේ? පෙර අතිරික්තයෙන් කපා හරිනවා. පෙර අතිරික්තයේ තියෙන වෙනත් විස්තීර්ණ ආදායම. එහෙනම් මේ 800 මේ 1600න් කපා හරිනවා. මේක අපි දානවා වෙනත් විස්තීර්ණ ආදායම. මෝටර රථ ප්‍රත්‍යාගන ඌනතාවය. 800. හොඳට මතක තියාගන්න මේ ඌනතාවය ගලපන විදිහ තමයි මේ. නැත්නම් ඒක ඌනතාවයේ වියදමක් එහෙම නොවෙන්නේ නැහැ. ඒක වියදමක්. මේකනේ දැම්මේ. හරි. right. ඊට පස්සේ තියෙනවා ගොඩනැගිලි ප්‍රථම වර. ගොඩනැගිලි. ගොඩනැගිලි ප්‍රථම වර තියෙන්නේ පුතේ ඌනතාවයක්. 1100 ඌනතාවය. මෙවර ගොඩනැගිලි ප්‍රත්‍යාන අතිරික්තයක්. මෙවර 1000ක අතිරික්තයක්. දැන් මේ අතිරික්තය වෙනත් විස්තීර්ණ ආදායම් වල දාන්න බෑ. ඇයි? පෙර ඌනතාවය කපා හැරලා ඉන්න ඕනේ. මේ පෙර ඌනතාවය කොහෙද දාලා තියෙන්නේ? වෙනත් වියදම් වල. එහෙනම් වෙනත් වියදම් වලින් අපි 1000ක් අඩු කරලා පෙන්නනවා. මේ ඌනතාවය. හරි. පෙර ඌනතාවය. කපා හැරීම. හරි. පෙර ඌනතාවය එහෙනම් 1100 1000ක් අපි මේ අවුරුද්දේ කපා. එහෙනම් මේක 1000ක් අඩු කරලා පෙන්නනවා. හරි. පැහැදිලිනේ?
ඔන්න ඔහොම තමයි ගලපන්නේ. බදු ගැන දීලා නැහැ. හරි. ඔන්න දැන් ප්‍රශ්න ටිකට අපි උත්තර හැදුවා. හරි. right. අපි බලමු. මුල් ආදායම කීයද? 1400. මුළු වියදම 1600යි 4200යි 4600යි 4600යි 5600යි 5700යි. මුළු ආදායම 10400යි මුළු වියදම 5700යි. 10400යි 5700යි. උත්තරේ එනවා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. මොකද්ද? මුළු ආදායම 10400යි මුළු වියදම 5700යි. 10400යි 5700යි. උත්තරේ අංක 5. ඊන එක අහනවා මොකද්ද? 2024 3.31 දින අවසන් වසර සඳහා ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම. දැන් පුතේ මේක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. ලේසි ක්‍රමේ මම ඊළඟට කියලා දෙන්නම්. මුලින්ම ඔයාලා සාමාන්‍යයෙන් හදන විදිහට හදන්න. 5400 වෙනත් ආදායම එකතු වෙනවා 400. එකෙන් වියදම් ටික අඩු කරනවා. කීයක් වෙනවද? 600යි 400යි 1000යි 1000ට මේ 1000 කපනවා 300ක් අඩු වෙනවා. පැහැදිලිනේ? මේ එකතු කරලා ගන්නවා කැලෙන් ගහලා ගන්න නෑ. 10යි 1250 1300 5500. කාලච්ඡේද බදු ආදායම් බදු නෑ. එහෙනම් කාලච්ඡේද ලාභය 5500. ලාභය 5500යි 5500යි ඍණ 800යි. උත්තරේ අංක 4. හරි. උත්තරේ අංක 4. එතකොට පුතේ තව මම කියවන තව ක්‍රමයක් තියෙනවා කියලා. තව ක්‍රමය තමයි අපි දන්න තියරි නොලෙජ්. තියරි නොලෙජ් එකේදී අපි දන්නවා මුළු ආදායම අඩු කිරීම මුළු වියදම මුළු විස්තීර්ණ ආදායම. හොඳට මතක තියාගන්න. ව්‍යාපාරයක මුළු ආදායම සමාගමක මුළු ආදායම අඩු කිරීම මුළු විස්තීර්ණ ආදායම කීයද දෙන්නේ? 4700. නේ එහෙනම් අපි මෙතන උත්තරේ හොයාගත්තා ඊටක් ගන්න. 4700යි 4700න් 800ක් අඩු කරලා නම් මෙතෙන් දෙන්නේ 5500. ටක් ගාලා යටට උත්තරේ දාලා එතන උඩට හදාගන්න පුළුවන්. ඒකට තියරි දැනුම ඕනේ. අරක හදාගෙන එනවට වැඩිය මේක හදන එක ලේසි. නේ? ඔන්න හොඳට මතක තියාගන්න ව්‍යාපාරයක මුළු විස්තීර්ණ ආදායම කියන්නේ මුළු ආදායම අඩු කිරීම මුළු වියදම. හරි. right. ඊළඟ ප්‍රශ්න අංක 20. LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රමිතිය අනුව පහ සඳහන් එක් මුදල් ප්‍රවාහයෙන් ඇතුළත් කළ යුතු ක්‍රියාකාරකම් අනුපිළිවෙලින් දක්වන්න. පළවෙනි එක සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවූ ලාභාංශ. මූල්‍ය ක්‍රියාකාරකම්. ලද ලාභාංශ ආදායම්. ආයෝජන ක්‍රියාකාරකම්. පළවෙනි එක මූල්‍ය ක්‍රියාකාරකම. දෙවෙනි එක ආයෝජන ක්‍රියාකාරකම. ඊළඟ එක ගොඩනැගිලි නවීකරණ වියදම. නවීකරණ හේතුවෙන් ගොඩනැගිල්ලේ ඵලදායී ජීව කාලය ඉහළ ගොස් ඇත. ඵලදායී ජීව කාලය ඉහළ ගොස් නම් අපි මේක වත්කමේ පිරිවැයට එකතු කරනවා. එහෙනම් ඒක මොකක්ද ආදායම? ආයෝජන ක්‍රියාකාරකම. බැරි වෙලාවත් එහෙම වෙන්නේ නැත්නම් මේක මෙහෙයුම් ක්‍රියාකාරකමක්. හරි. බැංකු ණය ආපසු ගෙවීම මූල්‍ය ක්‍රියාකාරකම. මූල්‍ය ආයෝජන මූල්‍ය. මූල්‍ය ආයෝජන මූල්‍ය. උත්තරය අංක 2. ඒක හොඳ ප්‍රශ්නයක්. උත්තරය අංක 2. ඊළඟ කියනවා සීමිත රුවින්ද පොත් සමාගම 2024 1 දින නිෂ්පාදන යන්ත්‍රයක් අත්පත් කරගත් අතර ඊට අදාළ පහත් තොරතුරු ඉදිරිපත් කර ඇත. මොන තොරතුරු ටිකක් දීලා දින වත්කමක් අත්පත් කර ගැනීමේ. ඒතර 24 1 හරි. ඊට පස්සේ අතිරේක තොරතුරු දෙකක් කියනවා යටින් බලන්න යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වසර 12ක් වන අතර සුඹුන්නගේ 1,1000ක් ලෙස ඇත්ත වෙන්න කර ඇත. සමාගම එකතු කළාගේ මත බදු අය කිරීම සඳහා ලියාපදිංචි වී ඇති අතර යන්ත්‍රය 2024 2 දින සිට භාවිත තත්ත්වයට පත් වී තිබුණි. අපෙන් අහනවා LKS 16 ප්‍රමිතියට අනුව යන්ත්‍රයේ මූලික හඳුනා ගැනීමේ පිරිවැය සහ 2024 3.31 අවසන් වර්ෂය සඳහා හඳුනාගත යුතු ෂෙයා වියදම. right. නමුත් අපි මුලින්ම වත්කමේ පිරිවැය හඳුනාගමු. මොකද ෂෙයා කරන්නත් පිරිවැය අවශ්‍යයි. බලමු පිරිවැය. අපි වත්කමේ පිරිවැය ගන්නවා. බලමු මොනවද එන්නේ කියලා. වැට් සහිත ගැනුම් මිල එනවා. වැට් සහිත එක එනවා 672යි. හැබැයි මේක ඇතුලේ වැට් තියෙනවා පුතේ. වැට් එක ගන්න බෑ මොකද වැට් ගැනුම් මත වැට්
නැත්නම් යන්ත්‍ර ගැනුම් මත VAT ගෙවිත VAT එක අඩු කරගන්න පුළුවන්. මේකේ VAT එක අඩු කරන්න ඕන අපි. VAT එක කීයද පුතේ? ආයකතු කලාගේ මත බද්ද මෙයාලා කියනවා 72යි. එහෙනම් මේ 72 අයින් කරනවා. දැන් එන්නේ 1600. ඊට පස්සේ ආනයන තීරු බදු එකතු කරනවා. තීරු බදු එකතු කරනවා. ආනයන තීරු බදු එකතු කරනවා. කීයද? 156යි. නැව් ගාස්තු එකතු කරනවා. 44යි. ආයතන වෙත ප්‍රවාහනය කිරීමේ වියදම් එකතු කරනවා. 55යි. sorry 25යි. හරි. ඊළඟ වැඩබිම සකස් කිරීමේ වියදම් එකතු කරනවා. 15යි. ස්ථාපනය කිරීමේ පිරිවැය එකතු කරනවා. 7 පිරිවැයට ගන්න. සේවකයන් පුහුණු කිරීම ගන්නෙ නැහැ. ඒක වත්කමට අදාළ පිරිවැයක් නෙවෙයි. මූලික පරීක්ෂණ පිරිවැය ඒකේ ද්‍රව්‍ය හා ශ්‍රමය ගන්නෙ නැහැ. හැබැයි වෘත්තීය ගාස්තු ගන්නවා. ඒ වෘත්තීය ගාස්තු ගන්නවා. හොඳට මතක තියාගන්න ටෙස්ට් රන් එක ගන්න නැහැ. හැබැයි ඒ තුල වෘත්තීය ගාස්තුවක් තියෙනවනේ ඒක ගත යුතුයි. මූලික පරීක්ෂණයේ නිෂ්පාදන විකිණීම් ආදායම ඒක ගන්නෙ නැහැ. යන්ත්‍ර හා සම්බන්ධ පරිපාලන වියදම් ඒක ගන්නෙ නැහැ. දැන් මෙන්න මේ ටික එනවා වත්කමේ පිරිවැය. බලමු පුතේ පිරිවැය කීයද කියලා. දස් 910. ඒක පුතේ 1910යි. හරි. මෙතන 200යි 1800යි 1825යි 1840යි 1880යි 1910යි. මොන වත්කමේ පිරිවැය 1910යි. දැන් ඊළඟ වර්ෂයේ බලමු ගිණුම් කාලච්ඡේදය ඉවර වෙනවා කවද්ද පුතේ? 24 3යි 31. හැබැයි මේ වත්කම භාවිතයේ සුදුසු තත්ත්වයට එන්නේ 2.1. එහෙනම් මේ අවුරුද්දේ ෂේ ඉන්නේ 2.1 ඉඳලා 3.31. ඒ කියන්නේ මාස දෙකක විතර. ඒතර ඔන්න ඕක මතක තියාගන්න. හරි. දැන් අපි වත්කමේ ෂේව ගන්නවා. ෂේව හොයන්නේ අපි ගන්නවා ෂේ කළ හැකියම. ෂේ කළ හැකියගේ සමානයි මොකද්ද පුතේ? පිරිවැය අඩු කිරීම සුම්ම. 110. නම් ෂේ කළ හැකියගේ 1800. ෂේ කළ හැකියගේ කීයද පුතේ? 1800. 1800 බෙදෙනවා ඵලදායී ජීව කාලය අවුරුදු 12. ඒතකොට මෙන්න එනවා මොන ෂේද? වාර්ෂික ෂේ. හොඳට මතක තියාගන්න මොන ෂේද? වාර්ෂික ෂේ. කීයක් එනවද? 150. වාර්ෂික ෂේ 150යි. අපිට ඕනේ එකෙන් මාස දෙකකට 12න් බෙදලා දෙකෙන් කුණ කරලා. හරි. 25යි. එහෙනම් මේ වර්ෂයේ ෂේ කීයද පුතේ? 25යි. හොඳට ගණන් අවබෝධයෙන් කියවන්න ඕනේ නැත්නම් මේ වගේ දේවල් මිස් වෙනවා. ඔයාලට අක් ගාලා බලලා 150 කියන ගමුත් උත්තරේ වැරදි. හරි. රයිට්. එහෙනම් වත්කමේ පිරිවැය 1910යි. එය 25යි. 1910යි 25යි උත්තරේ අංක 3. උත්තරේ අංක 3. හරි. 22. සීමිත කවිඳ පොත් සමාගම 2023 4ක දින මෝටර රථ වලට අදාළ පහත ශේෂයන් ඉදිරිපත් කර ඇත. මෝටර රථ වල පිරිවැය දීලා තියෙනවා 12800යි සමුච්චය 3600යි. ඊට පස්සේ කියනවා 2010 දින 4800ට අත්පත් කරගත් මෝටර රථයක් ව්‍යාපාරයේ සතු වන අතර එහි සුම්බුන්නගේ 300 ලෙසත් ඵලදායී ජීව කාලයේ වසර 9ක් බවත් අත්පත් කරගත් දින අස්තනේන්දු කර තිබුණි. 2023 4ක දින නැවත සිදු කළ සමාජෝචනයේදී මෙම රටේ ඉදිරි ඵලදායී ජීව කාලයේ වසර 5ක් බවත් සුම්බුන්නගේ වෙනසක් නොමැති බවත් ඇස්තනේන්දු කර ඇත. ඉතිරි මෝටර රථ පිරිවැය මත 10% බැගින් වාර්ෂික වශයෙන් කරේ. තවත් 2024 3.31 දින 3200ක් වටිනා නව මෝටර රථයක් අත්පත් කරගෙන ඇත. 2024 3.31 දින අවසන් වසර සඳහා මෝටර රථ ෂේ සහ මෝටර රථවල ධාරණ අගයක්. දැන් පුතේ මේ වගේ ගාණක් දැක්කාම අපිට මේක කියවද්දි තේරෙන්නේ නැහැ. ඉතින් හොඳට මතක තියාගන්න මේ දේපල පිළියෙත උපකරන ගණන් හදද්දී මුලින්ම ගාණ තේරෙන තත්ත්වයට පත් කරගන්න. ඒ තේරෙන තත්ත්වයට පත් කරගන්නේ අපි ඒ ගාණ ලස්සන රූප සටහනක් විදිහට මෙන්න මෙහෙම ඇඳගන්න. හරි. ඉගෙන පුතේ මේ වගේ ගණන් දැක්කහම කලබල වෙන්න එපා. ඔයාලා ටයිම් එක මදි වෙයි එහෙම කියලා. ඔයාලා හරි ඉවසීමෙන් ලස්සන ගාණ ඇඳලා හදන්න.
රයිට් මෙන්න මෙහෙම. ඔන්න කියනවා 2023 4යි 1. ඔන්න මෙහෙම ඇඳලා මෙහෙම දාගන්න 23 4යි. මෙන්න මේ දවසේ මෝටර රථවල පිරිවැය දීලා තියෙනවා. කීයද පිරිවැය? 12800යි. අමුචිත ෂෙය 1000යි. ඔන්න ඊට පස්සේ කියනවා 2020 10යි 1. මෙන්න මෙහාට. 20 10යි 1 අත්පත් කරගත්ත 4800ක්. පිරිවැය 4800. පිරිවැය 4800ක්. මෝටර රථයක් ව්‍යාපාරයේ සතු වෙනවා. එහි සුම්බුන් අගේ 300යි. සුම්බුන් 300යි. හරි. සුම්බුන් අගේ 300ක් ලෙසත් ඵලදායී ජීව කාලය වසර 9. එතන අපි ලස්සන මේක මෙහෙම අඳ ගන්නවා. මේ එක මෝටර රථයක් විතරයි ඈ. ඒතර තව අතර මෝටර රථ තියෙනවා. right. ඇස්තමේන්ත කර තිබුණි 2023 4 1 දින නැවත සමාලෝචනයේ. අන්න මෙන්න මෙතෙන්දි මෙන්න මේ මෝටර රථේ නැවත සමාලෝචනය. නැවත සමාලෝචනය. ඉතිරි ඵලදායී ජීව කාලය වසර 5යි. ඉතිරි ඵලදායී ජීව කාලය ඒ වගේම තමයි සුම්බුන් වෙනස් වෙන්නේ නැහැ. සුම්බුන් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සුම්බුන් තවමත් 300යි. බවත් අස්තමේන්තු කර ඇත. ඉතිරි මෝටර රථ පිරිවැය මත 10% වගේ වාර්ෂිකව ෂෙයා කරනවලු. ඉතිරි ඒවා 10% වාර්ෂික ෂෙයා. 10%යි. ඔන්න ඒකත් අපි ලියා ගන්නවා. තවද 2024 3.31 දින 3200ක් වඩා නව මෝටර රථයක් අත්පත් කරගෙන ඇත. 2024 3.31 දින අවසන් වර්ෂ සඳහා මෝටර රථ ෂෙයා. මෙන්න මෙතෙන්දී මෝටර රථයක් අත්පත් කරගන්න. අත්පත් කරගන්නවා. කීයකද? 3200. දැන් අහනවා මේ වර්ෂයේ ෂෙයා. නැත්නම් ෂෙයා කොටස් දෙකකට ගන්න ඕනේ. එකක් තමයි මේ ෂෙයා වෙනස් වෙන එකේ ෂෙයා. නේ? කොහොමද දැන් ඵලදායී ෂෙයා ක්‍රමයේ සමාලෝචනයේදී ගාන හදන්නේ මම කියවනේ මෙන්න මෙහෙමයි. අපි ගන්නවා ෂෙයා කළ හැකියාවයි. මෙන්න මේ මෝටර රථය හරි. ෂෙයා කළ හැකියාව කියන්නේ පිරිවැය අඩු කිරීම සුම්බුන්. පිරිවැය වෙනස් වුන්නේ නැහැ නේ පුතේ. පිරිවැය 4800යි. සුම්බුන් අගේ 300යි. 4800 300ක් අඩු කරපුවම 4500යි. ෂෙයා කළ හැකියාවගේ කීයද 4500යි. හැබැයි පුතේ මේ 4500ම අපිට ඉදිරියට ෂෙයා කරන්න බෑ. මොකද මේකෙන් දැනටමත් ටිකක් ෂෙයා කරලා ඉවරයි. අයකින්ද මෙතනින් අඩු කරනවා සමුච්චිත ෂෙයා. සමුච්චි ෂෙයා. දැන් බලමු මෙතෙන්ට එනකම් සමුච්චි ෂෙයා කීයද? 10යි 1 10යි 1 22 10යි 1 10යි 10යි 1ට අවුරුද්දයි 22 10යි 1ට අවුරුදු 2යි 22 10යි ඉඳලා 23 4යි 1ට මාස 6යි. දැන් මේක මේ වෙනකොට ෂෙයා වෙලා තියෙන අවුරුදු 2යි මාස 6ක් පරණ විදියට. අපි බලමු පරණ විදියට ෂෙයා කියන්නේ. පරණ විදියට ෂෙයා වෙනවා පිරිවැය 4800යි. 300ක් අඩු කරපුවාම ෂෙයා කළ හැකියාගේ 4500යි. අවුරුද්ද විශේෂයෙන් 500. හරි. ඒතකොට දැන් පරණ විදියට මේකේ ෂෙයා වෙලා තියෙනවා. මේ අවුරුද්දේට 500යි 500යි. මෙතන මාස 6ට 250. හරි. ඒතර මේ වෙනකොට සමුච්චි ෂෙයා තියෙනවා 1250. එහෙනම් ඒක තවදුරටත් ෂෙයා කරන්න බෑ. හරි ඒකෙන් සමුච්චි ෂෙයා අඩු කරගන්නවා. එතකොට අපි බලනවා තවදුරටත් අපිට ෂෙයා කරන්න පුළුවන් කියලා. තවදුරටත් ෂෙයා කළ හැකියාව. ඒක තවදුරටත් ෂෙයා කරන්න පුළුවන්. 3250. තවදුරටත් ෂෙයා කරන්න පුළුවන් කිය 3250යි. මේ 3250 ෂෙයා කරන්න අපිට තියෙන ඵලදායී ජීව කාලය වසර 5යි. ඉදිරි ඵලදායී ජීව කාලය වසර 5යි. නම් මේ 2250 බෙදනවා 5. කීයද බලන්න? 3250 5න් බෙදනවා 6යි. 5යි. 650. එතෙන් දැන් වාර්ෂික ෂෙයා එන්නේ කීයද? 650යි. ඒතර මෙන්න මේ එක මෝටර රථයක. හරි. ඒතර තව මෝටර රථ තියෙනවා මෙතන. දැන් වර්ෂීය 650 නෙවෙයි මේ මෝටර රථේ 650යි. ඒතර තව තියෙනවනේ මෝටර රථ.
මේකෙන් අපි දැන් බැලුවේ කීයක එක්කද? මේ 4000 sorry 4800. ඒතර තව තියෙනවා 8000ක මෝටර. මේ වගේ ෂෙයා ක්‍රමයේ වෙනස් වෙන්නේ නැහැ. මේවා සාමාන්‍ය විදිහට 10% ෂෙයා වෙනවා. දැන් මේ ටිකේ ෂෙයා එනවා 800ක්. එහෙනම් මේ ටිකේ ෂෙයා 800යි. මෙතන මේවා මෝටර අතේ ෂෙයා 650යි. ඔක්කොම ෂෙයා එනවා 1450. දැක්කම පුතේ ඔක්කොම ෂෙයා 1450. එහෙනම් වර්ෂයේ ෂෙයා එනවා 1450යි. ඊට පස්සේ ධාරණගේ අහනවා. ධාරණගේ අපි දන්නවා පිරිවැය අඩු කිරීම අමුචිත. දැන් පිරිවැය එනවා. මෙතන 12800යි ගත්ත එක 3200යි 16000. ඔක්කොම පිරිවැය කීයද? 16000. මේක අඩු කරලා සමුච්චිතය. මෙතන 3600යි මේ අවුරුද්දේ 1450. 3600යි 1450යි 3000යි 4000යි 5000යි 5000. ඉතින් අඩු කරපුවාම වෙනවා ධාරණයි. කියදුනේ? බින්දර බින්දර පහෙන් පහෙන් කියලා 10950. එහෙනම් වර්ෂයේ ෂෙයා 1450යි ධාරණගේ 10950යි. උත්තරේ අංක 3. උත්තරේ කීයද අංක 3. ගම හොඳ ප්‍රශ්න රුතේ මේවා අනිවාර්යෙන් හදන්න. හරි. බැරි වුණත් මේ වාගේ වැරදිලා තිබ්බොත් ආයෙ තව ටික වෙලාවකින් තනියම හදලා බලන්න. රයිට්. ප්‍රශ්න අංක 23. සීමිත අරින්දි පොදු සමාගමේ ගිණුම් වර්ෂය 2024 3.31 දින අවසන් වූ අතර සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2024 6යි 8 වන දින අධ්‍යක්ෂකවරු විසින් අනුමත කරන ලදී. 2024 3.31 සහ 2024 6යි 8 අතර කාලය තුල සමාගමට අදාළව සිදු වූ සිද්ධීන් කිහිපයක් අත්දැකේ. මොන සිද්ධීන් තියෙනවා ABCD කියලා හතරක්. මේකෙන් අහනවා ගලපන සිදුවීම් මොනවද කියලා. මොනවද අහන්නේ? ගලපන සිදුවීම් මොනවද කියලා. දැන් මේවයි ගානක් හදනකොට අපි මුලින් බලන්න ඕනේ මේක මොකද්ද වාර්තා කරන කාලච්ඡේදයේ පසු කාලච්ඡේදයේ සිදුවීමක් විදිහට. එහෙනම් මුලින්ම දැන් අපි ලියා ගන්න ඕනේ මේ ගානේ වාර්තා කරන කාලච්ඡේදයේ පසු කාලච්ඡේදය මොකද්ද කියලා. දැන් මේක කියනවා 24 3.31කින් ඉවර වෙනවා. ඊට පස්සේ පුතේ අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අනුමත කරනවා කවද? අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අනුමත කරනවා 6යි 8. මෙන්න මේ අතර කාලයට අපි කියනවා වාර්තා කරන කාලච්ඡේදයේ පසු කාලච්ඡේදය. දැන් මේක වෙන ගලපන සිදුවීම් මොනවද කියලා අහන්න. පළවෙනි එක බලමු. 3.2 දින සමාගමට විරුද්ධව. මෙන්න මේ හරිය නඩුව තියෙනවා. එහෙනම් මේ දවස්වලදී නඩුව තියෙනවා. නේ? සේවකයෝ විසින් 8,50,000ක වන්දයක් ඉල්ලා නඩුවක් පවරා තිබූ අතර හිතීන්දුව 5යි 10යි. මෙන්න මේ හරිය දෙනවා. එහෙනම් හරිනේ. වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු කාලච්ඡේදය තමයි සිද්ධ වෙන්නේ. දෙන්න ලබා දෙනවා. සේවකයා ලක්ෂ 7ක වන්දියක් ගෙවනල සේවකයාට සමාගම නියෝග කරනවා. sorry. සමාගමට නියෝග කරනවා. එහෙනම් ඒ එක ගලපන. මේක ගලපන. මොකද අවසාන දිනට නඩුව විභාග වෙමින් තියෙන්නේ නේ. එහෙනම් සාක්ෂියක් තියෙනවා අනාගතේ වන්දි ගෙවන්න වෙයි කියලා. ඒතකොට වන්දිය හරියටම 5යි 10යි දැනගන්න. අයින ඒක ගලපන. right. දැන් ඊන එකට 2024 3.31 දිනට වෙළඳ ලැබියුද්ද ශේෂය තුල ඇතුළත්. මෙන්න මේ දිනට වෙළඳ ලැබියුද්ද ශේෂය තුල ඇතුළත්. 45000ක ණය වටිනාකමක් ඇති ණය ගැතිවක බුන්නත් වූ බව 6යි 20 නේ 6යි 20 නේ. මෙන්න මේකයි හොඳට ගණන් කියවන්න ඕන කියන්නේ. 6යි 20 තමයි දැනගන්නේ. එතකොට මේ වාර්තා කරන කාලච්ඡේදයෙන් පස්සේ කාලච්ඡේදයට පස්සේ සිද්ධ වෙන එක. දැන් මෙන්න මේ කාලච්ඡේදය ඇතුළේ වෙන දේවල් විතරයි ගලපන්නේ. එහෙනම් මේක වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු කාලච්ඡේදය කියන ප්‍රමිතියට අදාළ නැහැ මේක. මේක ගලපන්නේ නැහැ. නේ? වල හදිස්සිය කිව්වොත් ගලපනවා කියලා ගන්නවා. right. ඊනයි. 2024 3.31 දින ගබඩාවේ තිබූ බඩු තොගයේ කොටසක් 2024 4යි 6 වෙනි දින ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මේ දවසේ තොගේ තිබ්බ තොගෙන් කොටසක් පස්සේ ගිනි ගන්නවා. ඉතින් ගිනි ගන්න එක පුතේ ගලපන්නේ නැහැ. මොකද ගිනි ගන්නවා කියන එක සම්බන්ධයෙන් සාක්ෂියක් අපයන්නේ නැහැ අවසාන දිනට.
ඒක ගලපන්නේ නැහැ. ඊළඟ බලමු. 2024 4.3 අත්පත් කරගන්නා 64,000ක් වඩා වෙළඳපොළ තොගයක් 5.13 වැනි දින 4,800ක විකුණුම් වියදමක් දරා 62,000කට විකුණා ඇත. මෙන්න මේ දවස ගත්ත තවත් දරන් තියෙන්නේ 4.3. 2024 4.3 මෙන්න මේ හරිය අරන් අත්පත් කරගන්න. ඒතර පුතේ මේක ගලපනවද? නෑ අයියේ. මේක අවසාන දිනක තොගේ තුල නෑ මේ. අවසාන දිනේ තොගේ නෑ. නේ? මේක ඊට පස්සේ තමයි ගන්නෙ. ඒතකොට ඊට පස්සේ ගන්න තොග ඊට වඩා අඩු වගේ එකක පොලක් දෙනොත් ඒවා ගලපන්නේ ඊළඟ අවුරුද්දේ. මේක අවසාන දිනේ තොගේ සම්බන්ධ එකක් නෙවෙයි නේද? ඒක ගලපන්නේ නෑ. එහෙනම් මේක ගලපන්නේ ඒ පමණයි. ගලපන්නේ පුතේ ඒ පමණයි. ඉතින් අංක 1. ඊළඟ 37. 37 අහනවා. LKS 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වාක්‍යයන් සහ අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතියට අනුව සත්‍ය ප්‍රකාශය හෝ ප්‍රකාශන ඇතුළත් නිවැරදි පිළිතුර. බලමු. විකුණුම්කරුවෙක් ගනුදෙනුකරුවෙකු වෙත ලබා දෙන වකිල් සහතිකයන් මත ඇතිවන බැඳීම සම්මුතික බැඳීම. විකුණුම්කරුවෙකු ගනුදෙනුකරුවෙකු වෙත ලබා දෙන වකීම් සහතිකය මත ඇතිවන බැඳීම සම්මුතික බැඳීමක් නෙවෙයි. ඒක නෛතික බැඳීමක්. මොකද අපි වොරන්ටි එක ඇග්‍රීමන්ට් එකක් ගන්නවා. නේ? ඔයාලට හම්බ වෙනවා වොරන්ටි එක කියලා වොරන්ටි ඇග්‍රීමන්ට් එක. මේක ගිවිසුමක්. ඒක නෛතික බැඳීමක්. ඒක සම්මුතික බැඳීමක් නෙවෙයි. ඒක වැරදි. ඊළඟ එක. අනාගතයේදී ඇතිවිය හැකි මෙහෙයුම් අලාභයන් සඳහා ප්‍රතිපාදනයන් හඳුනාගත හැකිය. අනාගතයේදී ඇතිවෙන්න තියෙන මෙහෙයුම් අලාභයන් සඳහා ප්‍රතිපාදන හඳුනා ගන්න බෑ පුතේ. ඊළඟ. වර්තමාන බැඳීමක් ඇතත් බැඳීමේ වටිනාකම විශ්වාසදායී ලෙස ඇස්තමේන්තු කළ නොහැකි විට එය වගකීමක් ලෙස හඳුනාගත නොහැකිය. වර්තමාන බැඳීමක් ඇතත් බැඳීමෙහි වටිනාකම විශ්වාසදායී ලෙස ඇස්තමේන්තු කළ නොහැකි විට ඒ වගේ වගකීමක් ලෙස හඳුනාගත නොහැකිය. ඔව්. කියන්නේ බැඳීමක් තිබ්බත් අගේ විශ්වසනීය ලෙස මනින්න වෙන එක වර්තමාන කියලා ගන්න බෑ ඒක හරියට. ඊළඟ අසම්භාව්‍ය වත්කමක් වුවද ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමක් අපේක්ෂා කරන්නේ නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ වත්කමක් ලෙස හඳුනාගත යුතුය. නෑ. අසම්භාව්‍ය වත්කමක් කිසිසේත්ම ගිණුම් පොත්වලට ගේන්නේ නෑ. මම උත්තරේ පුතේ C පමණයි. උත්තරේ අංක 5. උත්තරේ අංක 5. right. ඊළඟ 25. සීමිත අමාශා පොත් සමාගමේ 2023 4.3 වෙනි දින 4.1 දිනට ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් ලක්ෂ දෙකක් තිබිලා තියෙනවා පොතේ 3600කට. එදින රඳවාගත් පෙවුම් ගිරිමේ ශේෂය 1264කි. 2024 3.31 දින අවසන් වර්ෂය තුළ හිමිකමට අදාළව සිදු වූ ගනුදෙනු පහත පරිදි වේ. ඊට පස්සේ පොතේ ඔන්න හිමිකමට අදාළ වෙනස්කම් ටිකක් කියනවා 5ක්. අපෙන් අහන ප්‍රශ්නය බලමුකෝ. මුදල් ශේෂයේ මේක වෙනසයි හිමිකමයි අහන්නේ. එහෙනම් අපි ඔන්න ප්‍රශ්නේ කියවන්න කලින් ඒ දෙක ලියාගෙන ඉන්න. ඒතකොට මේක අපිට මේක හදන්න. හරි. පළවෙනි එක අහනවා මුදල් ශේෂයට වන දේ. ශේෂය. හිමිකම. දැන් හිමිකම අපි දන්නවනේ කොටස් දෙකයි එකක් සාමාන්‍ය. සාමාන්‍ය කොටස් ශේෂය කීයද මම පුතේ 3600යි. අඳවාගත්ත පියුම් තියෙනවා තව මෙයාලගේ. ඒවා දීලා නැහැ. අඳවාගත්ත පියුම් ගින මේ ශේෂය 1260. බලමු වර්ෂය වෙන ගණදෙන. හරි. right. 2023 7.1 දින එදිනට පැවති සෑම සාමාන්‍ය කොටස් 4ක් සඳහාම එක් කොටස බැගින් හිමි කරගත හැකි වන පරිදි හිමිකම් නිකුතුවක් සිදු කරනවා. කොටසක ප්‍රතිස්ථාව 18යි. සියලු කොටස් හිමියන් නිකුතුව පිළිගෙන නිසි පරිදි මුදල් ගෙවලා තියෙනවලු. right. එහෙනම් අපි බලමු හතරකට මේක. ආරම්භයේ තියෙන සාමාන්‍ය කොටස් කීයද පුතේ? මෙතන තියෙන අපි මෙතනින් දාගමු කොටස් ගන්න. ඒකට අපිට වැදගත් වෙන්න පුළුවන්. ලක්ෂ 2යි ආරම්භය. මේකෙන් හතරෙන් එකක්. හතරෙන් එකක් කියන්නේ උදේ 50000. නේ? කොටස් කීයද? හතරෙන් එකක් කියන්නේ 50000. කොටස් 50000ක් අපි උදේ නම් නිකුත් කරනවා රුපියල් 10 අට ගන්න. අපි බලමු මෙතන එහෙනම් හිමිකම් නිකුතුව කියලා කියලා. 50000 ගුණ කිරීම 18. ලක්ෂ 9යි. ආයෙන හිමිකම් නිකුතුවක් කරද්දී සාමාන්‍ය කොටස් හර මුදල් සාමාන්‍ය කොටස් කියන බැර මුදල්
මුදල් ශේෂය වැඩි වෙනවා කියකින් පුතේ නවතින. ඊළඟ 2023 10ක දින සමාගමේ ඉඩම් ප්‍රථම වරට ප්‍රත්‍යානය කර 1200ක අතිරික්තයක් හඳුනාගෙන ඇත. එහෙනම් මේ අතිරික්තය වෙනත් විස්තීර්ණ ආදායම් වල දාලා සම් වෙනවා අපිට කොහෙටද? ප්‍රත්‍යාන සංචිතයට. එහෙනම් මෙන්න මේ අලුතෙන් සංචිතයක් මෙයාලයි හදනවා. ප්‍රත්‍යාන සංචිතය. මෙතෙන්ද ගේන්න මම. නම් මේ අවුරුද්දට ප්‍රත්‍යාන සංචිතයක් වෙනවා 1200. right. ඊළඟ 2023 12:31 දිනට මුදලින් ගෙවූ අතුරු ලාභාංශය ලක්ෂ 6යි. අතුරු ලාභාංශ ගෙවල්ලි පුතේ ඒක රඳවාගත්තා. 2023-24 වර්ෂය සඳහා සමාගමේ මුළු විස්තීර්ණ ආදායම 3650යි. ඔන්න හොඳට බලන්න කියන්නේ මුළු විස්තීර්ණ ආදායම. සමාගමක පුතේ මුළු විස්තීර්ණ ආදායම හැදෙන්නේ කාලච්ඡේදයේ ලාභය ධන වෙනත් විස්තීර්ණ ආදායම. අපි දන්නවා දැන් මෙතන වෙනත් විස්තීර්ණ ආදායම 1200යි. මුළු විස්තීර්ණ ආදායම කීයයි කියලාද කියන්නේ? 3650යි. මේකනේ මේ කවුන්ස් ගණන් හදද්දී ඒකයි කියන්නේ හදිස්සි වෙන්න එපා කියලා. හදිස්සි වුණොත් මේකට අග්ගල්ලාමයි දානවා කඳවකට තිබුණ වලට. වැරදිද? නේ? රයිට්. ඒතකොට කාලච්ඡේදයේ ලාභය හොයාගන්න ඕනේ. කියලා කාලච්ඡේදය ලාභය. මේකෙන් අඩු කරනවා 1200. 450යි 2450. එන කාලච්ඡේදයේ ලාභය කඳවකට තිබුණ වලට එකතු වෙනවා පුතේ 2450. දැක්කනේ? හරි. ඊළඟ 2024 3:31 දින එදිනට සිටින සෑම සාමාන්‍ය කොටස් 5ක් හිමියයි කොට මේක බැගින් හිමියන ලෙස කොටසකට රුපියල් 20ක ප්‍රතිෂ්ඨාවකට රඳවාගත් ඉපෙවුම් ප්‍රාග්ධනිත කරන ලදී. ඔන්න දැන් මෙතන බලන්න මේ දවසට කොටස් කීයක් තියෙනවද? ආරම්භයේ 250යි 250. මේකෙන් පහින් එකක්. ඒ කියන්නේ ආයේ කොටස් 50ක්. මේ පහින් එකක්. දැන් දෙකේ 200න් පහින් එකක් ගත්තොත් එහෙම වැරදි. මොකද මේ දවස් වෙද්දි තියෙනවා 250ක්. ඒකෙන් පහින් එකක් කියන්නේ 50යි. 50 ඒවා 20ක්. 1000. 1000ක රඳවාගත් ඉපෙන් ප්‍රාග්ධනිත කරනවා. මොකද වෙන්නේ? සාමාන්‍ය කොටස් 1000කින් වැඩි වෙනවා රඳවාගත් ඉපෙන්. ඊළඟ එක. වර්ෂීය ලාභයෙන් 450ක පොදු සංචිතයට මාරු කිරීමට අධ්‍යක්ෂකවරුන් තීරණය කරන ලදී. පොදු සංචිතයට මාරු කරනවා. එහෙනම් දැන් මොන මෙතෙන් පොදු සංචිතය. පොදු සංචිතයට මාරු කරනවා කීයක්ද? 450. එහෙනම් පොදු සංචිතයට 450ක් එකතු වෙනවා. හඳවාගත්ත ඉපෙන් වලින් 450. ඔන්න ගාල්දෙන් ටික දාලා ඉවරයි. අපෙන් අහනවා ඉහත එක් ගණ දෙන්න නිසා සමාගමේ මුදල් ශේෂයේ සිදු වූ ශුද්ධ වෙනස සහ මුළු හිමිකම නිරූපණය කරන පිළිතුර. අපිට මුදල් ශේෂයේ වෙනස එක විතරයි දාගන්න පුළුවන් බලමු ඉතිරිය. ඊළඟ දෙවෙනි එකෙන් කියන්නේ ප්‍රත්‍යාන ගණනය. ප්‍රත්‍යාගන්නේ මුදල් ශේෂයට බලපෑමක් නැහැ. තුන්වෙනි එක කියන මොකද්ද? ගෙවූ අතුරු ලාභාංශ 600යි. ගෙවූ අතුරු ලාභාංශ 600යි. එහෙනම් එතන මුදල් අඩු වෙනවා 600. හරි. මුළු විස්තීර්ණ ආදායම අපිට කියන්න බෑ ඒක මුදල් ප්‍රවාහයක් කියලා. මොකද මුදල් ප්‍රවාහයයි ලාභයයි කියන්නේ දෙකක්. හරි. සංචිත ප්‍රාග්ධනිත කරන පුතේ එතෙන්දී මුදල් ශේෂයට බලපෑමක් නැහැ. 450 පොත් සංචිත මාර්ග කරනවා එතෙන්දී පොත් සංචිත මුදල් වලට බලපෑමක් නැහැ. මුදල් වලට ඇත්තටම වෙන්නේ 300ක් වැඩි වෙනවා. මුදල් වල බලපෑම ධන 300යි. බලමු හිමිකම. පොත් සංචිතේ තියෙනවා 450ක්. ප්‍රත්‍යයන් සංචිතේ තියෙනවා 1200ක්. අද සාමාන්‍ය කොටස් වෙනවා 1600යි 4500යි 5500යි. හොයාගත්ත වෙනවා පුතේ 1264 600 2450 1664 මේ පුතේ මේ ටික ඔක්කොම තමයි හිමිකම. බලමු කීයද කියලා. අතදාස් 800 හොඳයි. එහෙනම් පුතේ එනවා මුළු හිමිකම 8714යි. මුදල් ශේෂය ධන 300යි. 300යි 8814යි උත්තරේ අංක 4.
උත්තරය අංක 4. නැක 26. සීමිත දිලිති පොදු සමාගමේ 2024 3.31 දිනන අවසන් වර්ෂය සඳහා පහත් තොරතුරු ඔබට සපයා ඇත. විකුණුම් ආරම්භක තොගය දීලා තියෙනවා පුතේ, අවසන් තොගය දීලා තියෙනවා. මෙහෙයුම් වියදම දීලා තියෙනවා. වෙනත් ආදායම් දීලා තියෙනවා. මේක කියනවා 2023-24 වර්ෂය සඳහා ගණනය කර ඇති සාමාන්‍ය තොග රැඳවුම් කාලයේ දින 40. වර්ෂයක ගණදෙනු කරන දින ගණන 360ක් ලෙස සලකන්න. 2023-24 වර්ෂයේ සමාගමේ දල ලාභය හා ශුද්ධ ලාභ අනුපාතය පිළිවෙලින් දැක්වෙනවා. හරි. එතන මේක අපි හදමු. විකුණුම් දීලා තියෙනවා. විකුණුම් කීයදමයි පුතේ? 7500යි. අපෙන් අහනවා දල ලාභය. දල ලාභය ගන්න නම් විකුණුම් වලින් අඩු කරන්න ඕනේ. ඒකට එනවා දල ලාභය. නේ? right. එතකොට මේක විකුණුම් පිරිවැය දීලා නැහැ. හැබැයි විකුණුම් පිරිවැය ගන්න පුළුවන් පොයින්ට් එකක් තියෙනවා. මොකෙන්ද? තොග පිරිවැටුම් අනුපාතය. අපි දන්නවා තොග පිරිවැටුම් අනුපාතය සමානයි විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොග. අපි සාමාන්‍ය තොගය ගන්න පුළුවන් කොහොමද පුතේ? ආරම්භක තොගය අවසන් තොගය කියලා බෙදලා. බලන්න සාමාන්‍ය තොගය ගන්න පුළුවන් කියලා 860 ධන 440 බෙදීම 2. කීයද? 860 ධන 440 බෙදීම 2. 600යිද? 600. සාමාන්‍ය තොගය 600. සාමාන්‍ය තොගය 600යි විකුණුම් පිරිවැය දන්නේ. විකුණුම් පිරිවැය කියලා. තොග පිරිවැටුම් අනුපාතය දන්නේ නැහැ. හැබැයි තොග පිරිවැටුම් අනුපාතය ගන්න පුළුවන් තොග රැඳවුම් කාලය. අපි දන්නවා තොග රැඳවුම් කාලය සමානයි මොකද්ද? දින 360 බෙදීම තොග පිරිවැටුම් අනුපාතය. හරි. තොග රැඳවුම් කාලය දීලා තියෙනවා පුතේ කීයද? තොග රැඳවුම් කාලය දින 40. දින 40 සමානයි 360 බෙදීම තොග පිරිවැටුම් අනුපාතය දන්නේ නැති ඉඳලා ඒක කියලා ගමු. එතකොට x එනවා කීයද? සමානයි 360 බෙදීම 9. තොග පිරිවැටුම් අනුපාතය කීයද පුතේ? 9යි. අන්න මෙතෙන් ගත්ත එක 9. 9 සමානයි. මේක විකුණුම් පිරිවැය බෙදීම 600. 600 මෙහෙරදී ගුණ කිරීම. 900 ගුණ කිරීම 600. 9 ගුණ කිරීම 600 සමානයි. ඒ පුතේ විකුණුම් පිරිවැය. ගුණ කිරියා කීයද? 5000. විකුණුම් පිරිවැය 5400යි. එහෙනම් දර ලාභය 2000. දර ලාභය කීයද පුතේ? 2100යි. අපෙන් අහන ශුද්ධ ලාභ අනුපාතයනේ. එහෙනම් අපි ශුද්ධ ලාභය හොයමු. මේකට වෙනත් ආදායම් එකතු කරමු. වෙනත් ආදායම් තියෙනවා 400. 2500. මේකෙන් අඩු කරනවා මෙහෙම වියදම්. කරනවා කීයද පුතේ? 1500. කොහොමද මේ ශුද්ධ ලාභ අනුපාතය ගන්න? විකුණුම් වලට ශුද්ධ ලාභය කොපමණ ප්‍රතිශතයක්ද කියලා. 2යි 2යි 15ට 1යි 15ට 15 5යි 5ට 1යි 120. ඒකද 120. එහෙනම් 2000 විකුණුම් පිරිවැය දල ලාභය 2100යි. ශුද්ධ ලාභ අනුපාතය 120යි. 2100යි 120යි. උත්තරය අංක 2. ඊළඟ ප්‍රශ්න අංක 27. අචිනි නිෂ්පාදන ආයතනයේ 2025 ජනවාරි මාසය සඳහා පහත පිරිවැයක් අපේක්ෂිත නිෂ්පාදන ඒකක ගාන 4800යි. ඒකකයක නිෂ්පාදන පිරිවැය පුතේ 50යි. මුළු යන්ත්‍ර පැය ගණන 9600යි මාසයටම. ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැයෙන් 160ක් පාදින් පිරිවැය වන අතර යන්ත්‍ර පැය පදනම මත පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කෙරේ. එක් ඒකකයක් සඳහා අන්තර්ග්‍රහණය කළ යුතු පොදුකාර්ය පිරිවැය වන්නේ
අපි ඒකත් හදමු. දැන් මේ වගේ ගානක පුතේ හදන විදිහ අපිට තේරෙන්නේ නැති වෙන කාර්යයක්. හැබැයි ඔයාලා දන්න තොරතුරු දාලා බලන්න තැන් තැන්. ඔයාලා දන්න විදිහට දාලා බලන්න. එතකොට ඔයාලට හදන විදිහක් එයි. දැන් මෙන්න අපේක්ෂිත නිෂ්පාදනය ඒකක 4800. අපේක්ෂිත නිෂ්පාදනය 4800. හරි. ඊට පස්සේ කියනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය. ඒකකයක නිෂ්පාදන පිරිවැය. ඒකකයක නිෂ්පාදන පිරිවැය 150. හරි. මුළු යන්ත්‍ර පැය ගණන 9600. යන්ත්‍ර පැය ගණන 9600. ඊට පස්සේ කියනවා ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැයෙන් 160ක් ප්‍රාථමික පිරිවැය. මේකෙන් 160ක් ප්‍රාථමික පිරිවැය. 150න් 160ක් කීයද බුද? 90යිනේ. 150න් 160ක් 90. නම් 140ක් මොනවද බුද? නිෂ්පාදන පොදු කාර්ය. දැක්කන්න 160ක් ප්‍රාථමික පිරිවැය නම් ඉතුරු 140 නිෂ්පාදන පොදු කාර්ය. කීයද 140? 60. ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කීයද? 60යි. right. ඊට පස්සේ කියනවා ප්‍රාථමික පිරිවැය වන අතර යන්ත්‍ර පැය පදනම මත පොදුකාරී පිරිවැය අන්තර්ගහණය කෙරේ. හරි. right. එතකොට බලන්නමයි පුතේ නිෂ්පාදන පොදුකාරී පිරිවැය අන්තර්ගහණය කරලා 60. මේ 60 අන්තර්ගහණය කරන්නේ මොන පදනමටද? යන්ත්‍ර පැය පදනමට. නේ? එතකොට අපෙන් අහනවා එක් ඒකකයක් සඳහා අන්තර්ගහණය කළ යුතු පොදුකාරී පිරිවැය. එක් ඒකකයක් සඳහා අන්තර්ගහණය කළ යුතු පොදුකාරී පිරිවැය කීයද? නේ? එක් ඒකකයක් සඳහා අන්තර්ගහණය කළ යුතු පොදුකාරී පිරිවැය කීයද? 60. මේක හදන්න දෙයක් තිබ්බද? අර බය වුණොත් මේකට උත්තරේ ගේන්න බෑ. උත්තරේ 60යි. උත්තරේ අංක 3. විනායි. පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණ ලඳුන පහත ප්‍රකාශන ඉදිරිපත් කර ඇත. හරි. ඊට පස්සේ කියනවා ඉහත එක් එක් ප්‍රකාශයට අදාළ අනිකුත් සියලු සාධක ස්ථාවර පවතියයි සලකා කුමන ප්‍රකාශය නිවැරදි වන්නේ යයි සැලකිය. බලමු. සමච්ඡේදන ලක්ෂ්‍ය ඉක්මවා ඇති මුළු දායකය උපයා ඇති ලාභයට සමාන වේ. අපි දන්නවා BP වලදී පුතේ ඒකකයකින් නිෂ්පාදනය වැඩි කරද්දී ඒ හා දායකය හරි දායකය හා සමාන ප්‍රමාණයකින් ලාභය වැඩි වෙනවා. උත්තර මතක තියාගන්න. ඒකකයකින් නිෂ්පාදනය වැඩි කරනකොට දායකය හා සමාන ප්‍රමාණයක් ලාභය වෙනස් වැඩි වෙනවා. එහෙනම් හරිනේ. සමච්ඡේදන ලක්ෂ්‍ය ඉක්මවා ඇති මුළු දායකය ලාභයට සමානයි. ඔව්. ලාභයට සමානයි. ඒක හරි. ඒකකයක විකුණුම් මිල අඩු වීම නිසා සමච්ඡේදන ලක්ෂ්‍ය පහළ යනවා. විකුණුම් මිල අඩු වුණොත් පුතේ දායකය මොකද වෙන්නේ? අඩු වෙනවා. දායකය අඩු වෙන්න ස්ථාවර පිරිවැය කවර් කරගන්න විකුණන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා. BP අනිවාර්යයෙන් මොනවා වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. එහෙනම් සමච්ඡේදන ලක්ෂ්‍ය පහළ යන්නේ නැහැ. ඉහළ යනවා. ඒක වැරදි. එහෙනම් ඔන්න A හරි ඈ. B වැරදි ඈ. A හරි. බලමු C. ලාභ පරිමාණ අනුපාතයේ දායක විකුණුම් අනුපාතයට වැඩි වීම සමච්ඡේදන ලක්ෂ්‍යයේ වටිනාකම අඩු වීමට හේතු වේ. මොකද්ද? ලාභ පරිමාණ අනුපාතය වැඩි වීම සමච්ඡේදන ලක්ෂ්‍යයේ වටිනාකම අඩු වීමට හේතු වේ. දැන් බලමු ලාභ පරිමාණ අනුපාතය. අපි හිතමු ලාභ පරිමාණ අනුපාතය 160. හරි. දැන් මේ වගේ එක්කදී පුතේ ඔයාලා මෙහෙම හිතන්න. ස්ථාවර පිරිවැයට උපකල්පනාගයක් ගන්න. හරි. අපි ගමුකෝ ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය අපි ගමු ලක්ෂයක් ගමු. ඊට පස්සේ අපි ගමු දායක විකුණුම් අනුපාතය කැමති. අපි ගන්නවා දායක විකුණුම් අනුපාතය. මේ වගේ වයින් ඔයාලට ආදේශ කළා මෙන්න මේක උත්තර ගන්න පුළුවන්. දැන් අපි ගමු 150යි කියලා. එහෙනම් කොහොමද BP වටිනාකම හොයන්නේ? BP වටිනාකම සමානයි මොකද්ද පුතේ? ස්ථාවර පිරිවැය බෙදීම දායක විකුණුම් අනුපාතය. 150 කියන්නේ 0.5.
ලක්ෂ 0.5 වැඩි කරපුවම කීයද? ලක්ෂ වෙදින් 0.5. ලක්ෂ 5. ලක්ෂ වෙදින් 0.5 ලක්ෂ 2ක්. ලක්ෂ 2ක්. සමච්ඡේද දැන් මොකද කියනවනේ? 10ක විකුණුම් අනුපාතය වැඩි වීම. දැන් අපි දාමු 75ක් විතර. එහෙනම් දැන් බලමු 1000 ලක්ෂ බෙදීම 0.75. ලක්ෂ බෙදීම 0.7. ඒක කියනවා 1,33,333. එහෙනම් බලන්න මේ 10ක විකුණුම් අනුපාතය වැඩි වුණා. BEP වටිනාකම මොනවද උනේ? අඩු වුණා. නේ? දැන් මොකද කියන්නේ? BEP සමච්ඡේද ලක්ෂ්‍ය වටිනාකම අඩු වීමට හේතු වේ. හරිනේ. එහෙනම් C හරි. අපි හදලා ගත්ත උත්තරේ. හරි. ඊළඟ ස්ථාවර පිරිවැයට මුළු ලාභය එකතු කළ විට ඒ මුළු විකුණුම් ආදායමට සමාන වේ. ස්ථාවර පිරිවැයට ලාභය එකතු කරපුවාම මුළු විකුණුම් ආදායම නෙවෙයි සමාන වෙන්නේ මොකටද? මුළු දායකයට සමාන වෙනවා. මොකට සමාන වෙනවද? මුළු දායකයට. එහෙනම් ඒක වැරදි. එහෙනම් උත්තරේ හරියන්නේ A සහ C. දෙවැරදි මොකද්ද පුතේ? A හා C පමණි. උත්තරේ අංක 5. 29. ආයතනයක සත්‍ය විකුණුම් එකක 8000කි එකකගේ විකුණුම් මිල 400ක් වන අතර මුළු ස්ථාවර පිරිවැය 9,60,000කි. වර්තමාන විකුණුම් මත උපයන ලද ලාභය 3,20,000. නම් ඒකකයක විචල්්‍ය පිරිවැය හා සමච්ඡේදන ඒකක ගන්න. දැන් මේක කියවද්දී අපිට එකපාරට එන්නේ නැහැනේ ආන්සර් එක. හදන විදිහ. අපි දන්න තොරතුරු දාලා බලමු. එතකොට හදන උත්තරයක් එයි. අපි බලමු. ඔන්න පුතේ. මේක කියනවා ආයතනයක සත්‍ය විකුණුම් එකක ගන්න 8,000. විකුණුම් ඒකක. ඊපස්සේ කියනවා ඒකකයක විකුණුම් මිල 400. selling price එක 400. 400ක් වෙන අතර මුළු ස්ථාවර පිරිවැය 960. 9,60,000කි. වර්තමාන විකුණුම් මත උපයන ලද ලාභය 320යි. ඒකක විචල්්‍ය පිරිවැය හා සමච්ඡේදන ඒකක ගන්න. අර දේශෙන් පිට වෙලා මෙහෙම ගන්න පුළුවන් නේ. අපිට පුළුවන් මුළු දායකය හොයන්න. අපි දන්නවනේ. දැන් අපි ඔන්න මම මේක ආදායම් ප්‍රකාශනයෙන් පෙන්නන්න. විකුණුම් ආදායම අඩු කිරීම. මොකද්ද? විචල්්‍ය පිරිවැය සමානයි මුළු දායකය. මුළු දායකයෙන් අඩු කරනවා ස්ථාවර පිරිවැය වෙනවා ලාභය. නේ? මම අර වෙන කිව්වේ මේ ලාභයයි ස්ථාවර පිරිවැය එකතුව මුළු දායකයට සමාන වෙනවා. දැන් මේකේ ලාභය දීලා තියෙනවා 320. හරි. දැන් ඔන්න විකුණුම් ආදායමේ විචල්්‍ය පිරිවැය අඩු කරපුවම දායක වෙනවා. ස්ථාවර පිරිවැය අඩු කරන්න. ස්ථාවර පිරිවැය අපි දන්නවා 960. ආයෙත් අපිට ගන්න පුළුවන් නේ පුතේ මුළු දායකයනේ. මුළු දායක ගත්තා කියන්නේ මුළු දායකය කීයද? මුළු දායකය කීයද? 12,80,000. කීයද මුළු දායකය? 12,80,000. මේ මුළු දායකය ඉන්නේ කීයකද ඒකක? 8,000ක. එහෙනම් අපිට ගන්න පුළුවන් ඒකක දායක. ඒකක දායක. ඒකක දායකය කීයද? 12,80,000 බෙදීම 280 බෙදීම 4. 160. ඒකක දායකය 160. ගන්නවා ඒකක දායකයේ සමීකරණ. ඒකක දායකයේ සමානයි මොකද්ද? ස්ථාවර පිරිවැය බෙදීම ඒකක විචල්්‍ය පිරිවැය. ඒකක දායකයේ 160යි 800 රින. 800 පිර විචල්්‍ය පිරිවැය. එහෙනම් 800 කීයක් අඩුද? 160ක් එන්න පුතේ. 800 රින 160. 640. විචල්්‍ය පිරිවැය කීයද පුතේ? 640. විචල්්‍ය පිරිවැය 640. ඇයි නෑ ගහනවා BEP එකක. BEP එකක සමානයි මොකද්ද පුතේ? ස්ථාවර පිරිවැය 9,60,000 බෙදීම ඒකක දායක. ඒකක දායක 100.
160. ලක්ෂ 60,000 බෙදීම 160. ඒකක. උත්තරේ ඒකක 6,1000යි 640යි. ඒකක විචල්්‍ය පිරිවැය පුතේ 640යි සමච්ඡේද ලක්ෂය 6,1000යි. හරි. විචල්්‍ය පිරිවැය ඒකක විකුණු මිල සෝරි පුතේ මෙතන අපි විකුණු මිල 800ක් කරන්නේ. 800යි නෙවෙයි ගානේ තියෙන කීයද? 400යි. එහෙනම් 400 කීයක් අඩු වුණාමද 160ක් එන්නේ? 240. එහෙනම් විචල්්‍ය පිරිවැය කීයද? 240යි. මම මෙතන විකුණු මිල දාලා තිබ්බේ කීයක්ද? 400 නෙවෙයි වැරදීමකි 800ක් 800 නෙවෙයි 400ක්. එහෙනම් 400 විචල්්‍ය පිරිවැය කීයක් අඩු වෙන්න ඕනේද? විචල්්‍ය පිරිවැය එන්න කීයක් අඩු වෙන්න ඕනද පුතේ 160ක් එන්න නම්? හරි. එහෙනම් විචල්්‍ය පිරිවැය ඒකකයේ විචල්්‍ය පිරිවැය 240යි. සමච්ඡේද ලක්ෂය 6,1000යි. 240 6,1000යි උත්තරේ අංක 1. හරි. right. ඊළඟ 30. සීමිත සැලොම් පොදු සමාගම බිස්කට් නිෂ්පාදන සමාගමක් වන අතර වෙළඳපොළ ප්‍රසාරණය කර ගැනීමේ අරමුණින් නව නිෂ්පාදන යන්ත්‍රයක් මිලට ගැනීමට සලකා බලමින් සිටී. ඊට අදාළව පහත තොරතුරු ඔබට සපයා ඇත. යන්ත්‍රයේ ගැනුම් මිල 6,1000යි සුම්බුන්නගේ 1000යි. බදුපසු ලාභයේ වර්ෂවල තියෙන පුතේ 500යි 1500යි 1000යි 2000යි 2000යි. මෙම ආයෝජනයේ පිළිගෙවුම් කාලය හා ආයෝජන ප්‍රතිලාභ අනුපාතය. right. පිළිගෙවුම් කාලය ගන්න ඕන නම් අපිට ඕනේ මේ වගේ මුදල් ප්‍රවාහය. නේ? ඔන්න අපි බලමු. ඒ වගේ අපි දාලා තියෙන ඔන්න අපි ගමුකෝ වර්ෂය. ලාභය දීලා තියෙනවා. හරි. වර්ෂය. 1 1 1 3 4. පළවෙනි බින්දුවනේ අවුරුද්ද ලාභයක් නැහැ කියලා අපි දන්නවනේ. ලාභයට එය එකතු කරන්න ඕනේ. එතකොට එනවා මොකද පුතේ මුදල් ප්‍රවාහය. ඔන්න අපි දන්නවා මුදල් බින්දුවනේ වර්ෂයේ යන්ත්‍රයේ ගැනුම් මිල 6,1000යි. ඒ කියන්නේ එතන මුදල් ප්‍රවාහය. සුම්බුන්නගේ 1000යි ඒක අවසාන වර්ෂයේ ගලාගෙන එනවා. ඊගෙන පස්වෙනි වර්ෂය. පළවෙනි වර්ෂයේ බදුපසු ලාභය ඔන්න දීලා තියෙනවා 500. 1500. 1000යි. 2000යි. 2000යි. මේකට ෂේ එකතු කරපුවාම එනවා මොකද්ද පුතේ මුදල් ප්‍රවාහය. අපි ෂේ බලමු කීයද කියලා. ෂේ ගන්න කොහොමද පුතේ? පිරිවැය 6,1000යි. අඩු කරනවා සුම්බුන්නගේ 1000යි. ෂේ කළ හැකියාගේ 5000යි. ඵලදායී ජීව කාලය 5යි. එන අවුරුද්ද ෂේ කීයද? 1000යි. නේ? ඒ ජීව කාලය 5යි. බෙදනවා 10යි. මේකට ෂේ 1000ක් එකතු වෙනවා. මොකද ලාභයේ හදන්නේ ෂේ අඩු වෙලා තියෙන්නේ. මේ මුදල් ප්‍රවාහය නොවන අයිටමයක්. එහෙනම් මුදල් ප්‍රවාහය වෙනවා 1500යි. 2500යි. 2000යි. 3000යි. හරි. පළවෙනි එක අහනවා පිරිගෙවුම් කාලය. බලමු මේ 6000 කවර කරගන්න කොච්චර කාලයක් යනවද කියලා. මේකට අපි ගන්නවා සමුච්චිත මුදල් ප්‍රවාහය. මේ 6000න් බින්දුවනේ අවුරුද්ද කීයක්වත් ගන්න බෑ. පළවෙනි අවුරුද්ද වෙන 6000න් 1500ක් ගන්නවා. තව තියෙනවා 500ක්. දෙවෙනි අවුරුද්ද එකෙන් 2500ක් ගන්න. ඒතකොට තව තියෙන්නේ 2000යි. ඒ 2000 මේ අවුරුද්ද කවර් කරගන්න. ඒතකොට වර්ෂ කීයක් යනවද? මෙතන 1500යි. මෙතන 2500යි. මෙතන 2000යි වර්ෂ 3. කීයක් යනවද පුතේ වර්ෂ 3යි. ඊන එක ආයෝජන ප්‍රතිලාභ අනුපාතය. මෙතන මුදල් හරි. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කීයද පුතේ? ආයෝජන ප්‍රතිලාභ අනුපාතය අපි බලමු. ආයෝජන ප්‍රතිලාභය අනුපාතය ගන්නේ සාමාන්‍ය ලාභය. සාමාන්‍යගේ ලාභය ගන්න වර්ෂිකයේ ලාභය එකතු කරලා වර්ෂ ගානෙන් බෙදලා. බලමු වර්ෂිකයේ ලාභ වල එකතු 2000යි 4000යි 5000යි 6000යි 7000යි. 7000 බෙදීම 5. නේ? 10යි 2000යි 4000යි 5000යි. සෝරි 2000යි 4000යි 5000යි 6000යි 2000යි 5000යි 7000යි. 7000 බෙදීම 5. ඊට පස්සේ 7000 5න් බෙදුවා 1400යි.
සාමාන්‍ය ලාභය 1400යි. සාමාන්‍ය ආයෝජනය ගන්නේ ආරම්භක ආයෝජනය. ආරම්භක ආයෝජනය 6000යි. අවසානයේ ආයෝජනය 1000යි. මේක බෙදනවා දෙකෙන් 3500ට. නේ 1400 බෙදීම 3500 තුන කිරීම 40. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය 140යි. now උත්තරේ එන්නේ පිළිගෙවුම් කාලය අවුරුදු 3යි. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය 40යි. උත්තරේ අංක 2. උත්තරේ අංක පුතේ 2. නේ හරි. මෙතන මේ පුතේ අන්තිම අවුරුද්දේ මම මේ මුදල් ප්‍රවාහය වැඩි හිතුවේ නැත්තේ. මේකට මේ මුදල් ප්‍රවාහය 3000ක් විතරක් නෙමෙයි මේකට 3000කුත් එකතු වෙනවා. ඒතකොට මේ අවුරුද්දේ මුදල් ප්‍රවාහය 4000ක් එනවා. මම ඒක වැඩි හිතන්නේ නැතුව ගාන හැදුවේ. මොකද පිළිගෙවුම් කාලය හදද්දී මේ අවසාන වර්ෂයේ මුදල් ප්‍රවාහය එන්නේ නැති හින්දා. හරි. රයිට්. නැත්නම් මුදල් ප්‍රවාහය අන්තිම අවුරුද්දේ හදන්න කිව්වනම් හරියට මාවොත් එන්නේ 3000යි 3000 එක. මොකද මේ 3000 ලාභය තුල ඇතුළත් වෙන්නේ නැහැ. ඒකින්ද රයිට් හරි. එහෙනම් ඔන්න පුතේ අපි මේ ප්‍රශ්න පත්‍රය කතා කරලා ඉවරයි.